එක් දිනක් තරුණ පුතෙක් තම පියාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. තාත්තේ මට ගොඩාක් යාළුවෝ ඉන්නවා. ඒත් ඇත්තටම මගේ සැබෑ යාළුවෝ කවුද කියලා දැනගන්න විදියක් තියෙනවද? පියා මන්ද සිනහවක් පෑවා. ඒක කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට පොඩි පරීක්ෂණයක් කරන්න වෙනවා. දවස් කිහිපයකට පස්සේ පුතාගේ උපන්දිනය ආවා. පුතා හිතුවේ තාත්තා තමන්ගේ සියලුම මිතුරන්ට උපන්දිනයට ආරාධනා කරයි කියලා. නමුත් තාත්තා කිසිම කෙනෙකුට උපන්දිනය ගැන කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු හැමෝටම එකම පණිවිඩයක් යවුවා. මගේ පුතා හදිසියේ අසනීප වෙලා. මට උදව්වක් ඕනේ. පුළුවන් නම් එන්න. පුතාට විශ්වාසයක් තිබුණා. මගේ යාළුවෝ හැමෝම එයි කියලා. පැය කිහිපයක් ගත වුණා. දොරට තට්ටු කළා එක්කෙනෙක්. තව ටික වෙලාවකට පස්සේ දෙවනි කෙනත් ආවා. ඊට පස්සේ තුන්වෙනි කෙනා. ඒත් ඒකෙන් පස්සේ කිසිවෙකුත් ආවේ නැහැ. සිය ගණනක් මිතුරන් කියා සිටිය අය අතරින් පැමිණියේ 3 දෙනෙක් පමණයි. පුතාගේ ඇස්වල කඳුළු පිරුණා. තාත්තේ මම හිතුවේ මට ගොඩක් යාළුවෝ ඉන්නවා කියලා. පියා සෙමින් ඔහුගේ උරහිසට අත තැබුවා. පුතේ ජීවිතේ සතුටු දවස්වලට හැමෝම එනවා. උපන්දිනයට, සාදවලට, ජයග්‍රහණවලට මිනිස්සු පිරෙනවා. හැබැයි අමාරු වෙලාවට, දුකක් තියෙන වෙලාවට, අසනීපයක් තියෙන වෙලාවට ඔබ ළඟට එන්නේ ඉතා සුළු පිරිසක්. ඔවුන් තමයි ඔබේ සැබෑ මිතුරන්. ජීවිතය අපට උගන්වන ලොකුම පාඩමක් තියෙනවා. ඔබ සමග සිනාසෙන අය ගණන් කරන්න එපා. ඔබ වෙනුවෙන් කඳුළු සලන අය ගණන් කරන්න. මොකද සැබෑ මිතුරන් ඔබේ ජයග්‍රහණවලදී නොව ඔබේ අඳුරුම දවස්වලදී ඔබ ළඟින්ම සිටින අයයි. ඒ නිසා ඔබේ මිතුරන්ගේ සංඛ්‍යාව ගැන ආඩම්බර වෙන්න එපා. ඔබ වෙනුවෙන් නැගී සිටින කිහිප දෙනා ගැන ස්තුතිවන්ත වෙන්න.